සුබ දවසක්. අද අපි කතා කරන්නේ අපේ පෘථිවියේ සිදුවන පුදුම සහගත භූවිද්‍යාත්මක ක්‍රියාවලියක් ගැනයි. ඉන්දියන් සාගරයේ යට ඉන්දු ඔස්ට්‍රේලියා භූතැටිය දැන් ඉතා සෙමින් කොටස් දෙකකට කැඩී වෙන්වෙමින් පවතින බව විද්‍යාඥයන් අනාවරණය කරනවා. ඉතා සෙමින් සිදුවන ක්‍රියාවලියක් වුණත් වසරකට මිලිමීටර් 1.7කින් පමණ තැටි දෙපසට ඇදෙන බවත් සොයාගෙන තියෙනවා. මෙම සුවිශේෂී ක්‍රියාවලිය විද්‍යාඥයන්ට හෙළිවන්නේ 2012 වසරේදී ඉන්දුනීසියාව අසල ප්‍රබල භූමිකම්පා දෙකකින් වීමෙන් පසුවයි. සාමාන්‍යයෙන් භූමිකම්පා ඇතිවන්නේ භූතැටිවල මායිම්වලදී වුවත් මෙම කම්පන ඇති වූයේ තැටියක මැදින් වීම නිසා ඔවුන්ගේ වැඩි අවධානයට ලක් වෙනවා. මුහුදු පතුලේ ප්‍රදේශ ආශ්‍රිතව ඔවුන් සිදු කළ අධ්‍යයනවලදී පූල් අපාර්ට් ලෙස හඳුන්වන භූමිකම්පා ඇති කළ හැකි කලාප 62කුත් මෙහිදී සොයාගනු ලබනවා. තවමත් මෙම භූතැටිය සම්පූර්ණ භූතැටි සීමාවක් බවට පත් වී නැති බවත් ඒ සඳහා දීර්ඝ කාලයක් ගතවන බවටත් විද්වතුන් මත පළ කරනවා. එසේම ශ්‍රී ලංකාව සාමාන්‍යයෙන් භූතැටියක් මැද පිහිටලා තියෙන නිසා භූමිකම්පා අවදානම අඩු රටක් ලෙස සැලකෙනවා. කෙසේ වුවත් නව තැටි සීමාව නිර්මාණය වීම නිසා ලංකාවට දකුණු මුහුදේ රික්ටර් මාපක 4ක් හෝ 5ක් වැනි සුළු කම්පන ඇතිවීමට හැකියාව පවතින බවත් අප මතක තබා ගත යුතු වෙනවා. කොහොම වුණත් කලබල වෙන්න අවශ්‍ය නැහැ. තැටි සීමාව තව වර්ධනය වෙන්න ලොකු කාලයක් ගත වෙයි. සුනාමි සහ සුලිකුණාටු ආවේ අපි නොහිතපු විදිහට. ඒ නිසා හැම ආපදාවකටම කලින් පෙර සූදානම ඉතා වැදගත් කියලා මම අදහස් කරනවා. ලෝකයේ නවතම භූගෝලීය තොරතුරු දැනගන්න අප සමග එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා ජියෝග්‍රැෆි එක්ස්පර්ට් පිටුවට.